රාජමාලිගාව බලයින් සහ අභිමානයෙන් බැබලෙන අතර ඊටමත් බුද්ධිමත් විහිළුකාරයෙක් එහි සිදුවන සෑම දෙයක් දෙසම නිහඬව බලා සිටී. සියල්ලන් ඉදිරියේ විහිළුකාරයා පරාජය වනු ඇතයි යන බලාපොරොත්තුවෙන් රජතුමා ඔහුට ඉටු කළ නොහැකි අසීරු කාර්යයක් පවරයි. රජතුමා විහිළුකාරයාට මෙන්න මෙහෙම අසීරුවනක් දුන්නා. නුඹට පුළුවන්ද මේ හිස් කලයට කිසිම වටිනාකමක් නැති ඒත් මුළු ලෝකයම පාලනය කරන දෙයක් පුරවන්න. එහෙම කළොත් විතරයි නුඹ බුද්ධිමත් කියලා මම පිළිගන්නේ. විහිළුකාරයා ගමට ගිහින් ගැමියන්ට මෙහෙම කිව්වා. මේ කලය ඇතුලේ මම රහස් නිධානයක් හංගලා තියෙනවා. හැබැයි ඒක පේන්නේ තමන්ගේ ජීවිතේ කිසිම වැරද්දක් නොකරපු අයට විතරයි. වැරදි කරපු අයට පේන්නේ හිස් කලයක් විතරයි. ගැමියන් තමන්ගේ තණ්හාවත් සහ අපි වැරදිකාරයෝ නෙවෙයි කියලා ලෝකෙට පෙන්වන්න තිබුණු ඌමනාව නිසා හිස් කලේ දිහා බලලා අයියෝ මට නිධානය පීනවා රත්තරන් පීනවා කියලා බොරු කියන්න පටන් ගත්තා. ඔවුන් තමන්ගේ වටිනා බඩුමුට්ටු විහිළුකාරයාට පවා ත්‍යාගි කළා තමන් පිරිසිදුයි කියලා ඔප්පු කරන්න. විහිළුකාරයා නැවත මාලිගාවට ඇවිත් රජු ඉදිරියේ හිස් කලයේ තැබුවා. රජු පුදුම වෙලා මේකෙ මොකුත් නෑනේ කියලා කිව්වා. එවිට විහිළුකාරයා සිනාසී මෙසේ පැවසුවා. රජතුමනි මේ කලයේ ඇතුලේ තියෙන්නේ බොරුව. මේකේ වටිනාකමක් නැති වුණාට මුළු ලෝකෙම පාලනය කරන්නේ ඔය බොරුවයි. ගමේ අය තමන්ගේ අභිමානය රැකගන්න බොරුවට නිධානයක් පීනවා කිව්වා. ඔබතුමාට ඇත්ත පිණුණා. සැබෑ ප්‍රඥාව තියෙන්නේ බොරුව හඳුනා ගන්නා තැනයි. විහිළුකාරයා ගමියන්ගේ තණ්හාවත් රජුගේ සැකයත් යන දෙකම එකම උපායකින් පරාජය කළ බව රජුට වැටහුණා. කිසිවක් නැති හිස් කලයක් තුලින් මුළු ලෝකයේම ස්වභාවය පෙන්වා දීම ගැන රජු ඔහුට ගරු කළා. අදට කතාව ඉවරයි. තවත් කතාවකින් හමු වෙමු. මේ වගේ ලස්සන කතා බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.